ටිකක් කිමුද මේ හාස්කම් ඇත්තද දෙයියෝ ඉන්නවාද ඔය කියන විදිහට දෙයියෝ අපිට උදව් කරනවාද ඔබ දන්නවද ওই ප්‍රශ්නේ හැමෝගෙම හිතේ තියෙනවා නේද හැමෝම කල්පනා කරනවා නේද අරයා කියනවා අර දේ වුණා මේ දේ වුණා අතන හාස්කමක් වුණා මෙතන හාස්කමක් වුණා ඔය ඇයි එහෙනම් ඔය හැමෝටම හාස්කම් සිද්ධ වෙන්නේ නැත්තේ ඔය එහෙනම් ඔය ගියේ හැමෝටම හාස්කම් සිද්ධ වෙන්න එපායිනේ ඇයි හැමෝටම හාස්කම් සිද්ධ වෙන්නේ නැත්තේ? ඇයි හැමෝටම දෙයියෝ හම්බෙන්නේ නැත්තේ? චුට්ටක් ඉන්න පුංචි කතාවක් අහමු. ඔබ දන්නවද? බයිබලයේ තියෙනවා, සුද්ධ බයිබලයේ තියෙනවා මේ ක්‍රිස්තු පූර්ව 550 600ත් අතර කාලේ නෙබුකඩ්නේසර් කියලා රජ කෙනෙක් හිටියා. බබිලෝනියේ. මෙයා ඇවිල්ලා භයානක රජ කෙනෙක්. මේ භයානක රජ මෙයාට රටවල් රාජ්‍යයන් ගාණක් ඔහු පාලනය කරා. මෙයා රන් රූපයක් හැදුවා. රියන් 6ක් පළල රියන් 30ක් උස අඩි වලින් ගත්තොතින් අඩි 9යි අඩි 90ක් උස රන් රූපයක් හැදුවා. මෙයා ඊට පස්සේ මේ ලක්ෂ ගාන සෙනගක් ගෙන්නලා මෙයා නියෝගයක් පැනවුවා මේ රූපයට හැම කෙනෙක්ම নমස්කාර කරන්න ඕන මම තූර්ය භාණ්ඩ මේ වාදන භාණ්ඩ ශබ්ද එනකොට හැම කෙනෙක්ම බිම වැටිලා নমස්කාර කරන්න ඕන කියලා නියෝගයක් දැම්මා. ඔබ දන්නවද? දැන් මේ නියෝගය නිසා රාජ්‍ය නියෝගයක් නේ. මේ නෙබුකඩ්නේසර් රජ කියන්නේ ඉතා තරුණ භයංකර රජ කෙනෙක්. කිව්වොත් කිව්වා. දැන් මේ නියෝගය කවුරු හරි කඩකරොතින් ගිනි උදුනක් මැද්දට දාලා පිච්චෙන්න දානවා කියලා නියෝගයකුත් දුන්නා. ඔබ දන්නවද? ඇමතිවරු, නීතිඥයෝ, දිසාපතිවරු ගොඩාක් අය ඇවිල්ලා හිටියා. දැන් ඔන්නේ තූර්ය භාණ්ඩ හඬ එනකොට හැම කෙනෙක්ම බිම දිගෑවෙලා මේ රූපෙට নমස්කාර කරා. හැබැයි 3 දෙනෙක් මේකට নমස්කාර කරේ නෑ. ජුදාවෙන් අල්ලගෙන ඇවිල්ලා හිටියා නෙබුකඩ්නේසර් රජ හනනිය අසරියා මිෂායල් කියලා 3 දෙනෙක්. මේ 3 දෙනාගේ නම් වෙනස් කරා මේ රජතුමා ශද්‍රක් මේෂෙක් අබෙද්නේගෝ කියලා. මේ 3 දෙනා මේකට වැද්දේ නෑ. මේක බලාගෙන හිටියා කල්දිවරු. කල්දිවරු බලාගෙන ඉඳලා රජුරුව තමා ගාවට කේලමක් අරන් ගිහිල්ලා කිව්වා රජතුමනි වා නියෝගයක් පැනවුවා මේ රන් රූපයට හැම කෙනෙක්ම নমස්කාර කරන්න ඕන කවුරු හරි নমස්කාර කරේ නැත්තම් ගිනි උදුන දානවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ ලොකු කේලමක් ගිහිල්ලා රජ කිව්වා අරන් එන්න 3 දෙනාම එක්කගෙන එන්න ඇදගෙන එන්න කියලා. දැන් මොකද කරේ ශද්‍රක් මේෂෙක් අබෙද්නේගෝ 3 දෙනාම අරගෙන ඇවිල්ලා රජතුමා කිව්වා හරි මම තවත් අවස්ථාවක් දෙන්නම් නැවත තූර්ය භාණ්ඩවල ශබ්ද එන වෙලාවේ නුඹලා මේකට নমස්කාර කරන්න ඕන. මේ රූපෙට নমස්කාර කරන්න. මේ රන් රූපෙට নমස්කාර කරන්න. දැන් ශද්‍රක් මේෂෙක් අබෙද්නේගෝ මොනවා කියන්නේ නැද්ද? බය වෙන්නේ නැති ලක්ෂ ගාණක් සෙනගක් බලන් ඉන්නවා. ගිනි උදුනක් පේනවා. නමුත් ඔබ දන්නවද මේ ශද්‍රක් මේෂෙක් අබෙද්නේගෝ දීපු උත්තරේ මොකද්ද කියලා? ශද්‍රක් මේෂෙක් අබෙද්නේගෝ කිව්ව රජතුමනි අපි අදහන දෙවියන්ට පුළුවන් ඔබේ අතින් අපිව ගලවන්න. හැබැයි එහෙම නොවුනත් අපි ඔකට নমස්කාර කරන්නේ නැත. නැහැ. ඔබම කල්පනා කරන්න මේ නෙබුකඩ්නේසර් රජට මොන තරම් කේන්තියක් එන්නේ නැද්ද කියලා. මල පනින්න නැතිනේ. කොච්චර මල පැන්නද කිව්වොත් මෙයා අනකරා මේ ගිනි උදුන 7 ගුණයක් රත් කරන්න කියලා. 7 ගුණයක් රත් කරලා මේගොල්ලන්ව දාන්නකෝ වගේ ගැට ගහලා දැම්ම ගිනි උදුනට. ඔබ දන්නවද මේකේ කියනවා කතාවේ ගින්නට දාපු අය පිච්චුණාලු. ගිනි දැල්වල රස්නෙට ගින්නට දාපු අය අළු වෙලා ගියාලු. ඔබ දන්නවද? ටිකක් වෙලා යනකොට මේ නෙබුකඩ්නේසර් රජ දකින්නවා දැන් මේ 3 දෙනයි මෙන්න 4 දෙනෙක් නිරුපද්‍රිතව ඇවිදිනවා. ඒ කියන්නේ ගින්න මැද්දට තවත් කෙනෙක් ගිහිල්ලාද? ඔව්. ගින්න මැද්දේ තවත් කෙනෙක්. 4 දෙනෙක් ඇවිදිනවා. ඔබ කියයි කොහොමද එහෙම උනේ කියලා. ඔබ දන්නවද මේ ශද්‍රක් මේෂෙක් අබෙද්නේගෝ අදහපු දෙවියෝ අදහපු විශ්වාස කරපු දෙවියන් වහන්සේ දූතේ කියලා ඒ 3 දෙනාව ආරක්ෂා කරලා. එච්චර එවන්න තරම් ඒ 3 දෙනාගේ වටිනාකම මොකක් කියලාද ඔබ හිතන්නේ? නොසැලෙන භක්තිය. කිසි දෙයකට අත් නොහරින භක්තියක් ඔවුන් තුල තිබුණා. එහෙනම් සමහරක් අයට හාස්කම් සිද්ධ වෙන්නත් සමහරක් අයට හාස්කම් නොවෙන්නත් ඔබම කල්පනා කරලා බලන්න. භක්තිය පිළිබඳ ප්‍රශ්නයක්, ඇදහිම පිළිබඳ ප්‍රශ්නයක් නේද තියෙන්නේ. ඔවුන් අදහන තරමට ඔවුන් විශ්වාස කරන තරමට ප්‍රතිඵල ලබා ගන්නවා. සමහරක් අය එතනිනුත් ඕන මෙතනිනුත් ඕන අර දෙවියන්ගෙනුත් ඕන මේ දෙවියන්ගෙනුත් ඕන හතන්ටත් යමු මෙතන්ටත් යමු එතනිනුත් කමු මෙතනිනුත් බොමු. එහෙම හිතනවා නම් ඔබම කල්පනා කරන්න ශද්‍රක් මේෂෙක් අබෙද්නේගෝට මුණ ගැසුණු
දෙවියන් වහන්සේ ඔවුන්ට මුණ ගැහිද? නැති වෙයි නේද? වෙන එකක් නෑ නේද? එහෙනම් මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය මම ඔබෙන් ඉල්ලන්නේ ශද්‍රම් මේෂේක අබෙද්නේගෝ වගේ විශ්වාසයක් ඔබ තුළ තිබෙනවාද? ශද්‍රම් මේෂේක අබෙද්නේගෝ වගේ ඇදහිල්ලක් ඔබ තුළ තියෙනවාද? මම ආරාධනා කරනවා විශ්වාස කරනවා නම් ඔබ සමහර ප්‍රශ්න ගින්දර වගේ ප්‍රශ්න ගින්දර වගේ ගැටලු එක්ක ඔබ යනවා ඇති. කාටත් නිවන්න බැරි වේදනාවක් එක්ක ඔබ ජීවිතය ගත කරන්න ඇති. ශද්‍රම් මේෂේක අබෙද්නේගෝ එක හිටපු දෙවියෝ තාමත් ඉන්නවනේ නේද? එහෙනම් විශ්වාස කරලා අදහන්න විශ්වාස කරන්න බලන්න. ඒ දෙවියෝ වාට උත්තර දෙනවමයි. උත්තර ලැබෙනවමයි. ඔබ අසරණකම මොකක් වුණත් කමන්නේ. ඔබේ දුක වේදනාව කුමක් වුණත් කමන්නේ. ශද්‍රක් මේෂේක අබෙද්නේගෝගේ දෙවියන් ඔබ ළඟට ඇවිල්ලා ඔබව නිදහස් කරනවමයි. මේක කතාවක් නෙවෙයි මේ සත්‍ය සිදුවීමක්. කෙස් පිහිටයි.